මම ඇතරම රත්නපුරේනේ රත්නපුරේ සාමාන්‍ය ෆේමස් මැණික් වලටයි ගම් වතුර වලටයි සයන්ස් ඩිග්‍රී එකකින් ඒ දෙන ස්කිල්ස් ඇන්ඩ් කේපබිලිටීස් ගත්තොත් ඒ ඕනම ඩිග්‍රී එකක් ඕනම ජොබ් එකක් කරන්න පුළුවන් විදිහේ කැරක්ටර් එකක් අන්තිමට හැදෙනවා මිනිස්සෙක්ට. ඒ කියන්නේ ඒක සබ්ජෙක්ට් නොලෙජ් විතරක් නෙමෙයි. අර ඒකෙන් හම්බ වෙන අර thinking, critical thinking, analytical thinking ඕනම ඔනර්ස් ඩිග්‍රී එකකින් ගත්තොත් ඒ හම්බ වෙන දේවල් වලින් මම හිතට සයන්ස් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් අනිත් අයට වැඩිය වෙනස් වෙන්නේ එතනින්. ඒතකොට මම දැන්ට මගේ PhD එක කරන්න ඇත්තට මගේ අනිත් කලීග්ස්ලා ඔක්කොම වගේ ડોක්ටර්ස්ලා. ඉතින් අර ඒගොල්ලොත් එක්ක කරනවා. අතර මෙඩිකල් ස්ටුඩන්ට්ස් අර මම ටීච් කරනවා, දැන් ටීචින් කරනවා. එතකොට ඒ සයිඩ් එකට උනත් යන්න පුළුවන්. Hello everyone, welcome back to another episode of Unveiled Horizons. ඉතින් අද අපේ 8 වෙනි එපිසෝඩ් එක අපි කතා කරන්න යන්නේ environmental science ගැන. ඉතින් ඒකට අද ඇවිල්ලා ඉන්නවා විහංගා. ඔයගලන්ට ඒ ගැන කියලා දෙන්න. ඉතින් නංගි මුලින්ම ඔයා ගැන introduction එකක් අපිට චුට්ටක් දුන්නත් ඔයා මොකද කරේ, දැන් මොනවද කරන්නේ? ඒ වගේ විස්තර චුට්ටක් අපිට කියන්න. හරි. මුලින්ම thank you මට මේ program එකට invite කරාට. මම ගැන කිව්වොත් ඉතින් මම මගේ bachelor's degree එක කරේ University of Colombo Faculty of Science. එතකොට මුලින්ම biological science degree එකට තමයි enroll වුනේ. ඊට පස්සේ කියන්නේ 2017 ඊට පස්සේ third year එකේදී මම select කරගන්නවා මගේ honors degree එක විදිහට environmental science honors degree එක. ඉතින් ඒකත් එක්ක තමයි ඇත්තටම දැන් මේ ජර්නි එකත් එක්ක ඉතින් ඔක්කොම කනෙක්ට් වෙන්නේ. ඉතින් environment science වලට ඇත්තටම කිව්වොත් මුලින් නම් ලොකු ආසාවකුත් තිබුණා. ඉතින් ඒත් එක්කම සිලෙක්ට් කරගෙන ඊට පස්සේ මට පුළුවන් වුණා ඉවර කරන්න ෆස්ට් ක්ලාස් එකක් එක්ක. ඉතින් ඒත් එක්ක ඒ තිබ්බ achievements research project එක එතකොට කරපු extra curriculars ඒ ඔක්කොමත් එක්ක එකතු වෙලා මට පුළුවන් වුණා මේ ඔස්ට්‍රේලියාවල Griffith University එකේ PhD scholarship එකක් ගන්න. ඉතින් දැන් මම ඇත්තටම මගේ PhD එකේ final year ඉන්නේ. ලබන අවුරුද්දේ මම submit කරනවා. ඉතින් දැන් PhD එක කරන ගමන් තව පොඩි internship එකකුත් කරනවා. ඉතින් එහෙම තමයි දැන්ට කරගෙන යන්නේ. ඒකෙන් තව දෙයක් කියන්න තියෙනවා, මේ gold medals 3ක් තියෙනවා නේද? තියෙනවා gold medals 3ක් හම්බුණා convocation එකේ bachelor's degree එකේ. එතකොට පළවෙනි එක gold medal එක හම්බුනේ best student in environment science professor කොටගම medal එක මට මතක විදිහට. ඊළඟට best student gold medal for the best research project in environment science. අනිත් එක Fogg-Gesell medal එක field ornithology group එකේ medal එක conservation biology වලට දෙන එක. ඊතන තමයි හම්බුනේ. දැන් අපි සෑහෙන පස්සට ගියොත් ඇයි ඔයා සයන්ස් තෝරගන්නේ? මං හිතන්නේ ඒක පොඩි කාලේ පොඩ්ඩක් අර තිබුණා මේ අම්මි අප්පච්චි දෙන්න සයන්ස් තමයි කරලා තියෙන්නේ. දෙන්නටම දෙන්නත් බයෝ සයන්ස් ඩිග්‍රීස් තියෙන්නේ. දෙන්නට දෙන්න කැලණියේ. ඉතින් පොඩ්ඩක් ගෙදර ඉතින් ඒ වගේම මොන හරි ආවම කතා වෙනවා. අනික අපිට ඇත්තටම සූලොජි ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙනවා. ඉතින් ওই මොන හරි ඉස්සර ඉඳන් ගෙදර අර පොඩ්ඩක් අර animal planet ඒවා හැම බලනවා. national geographic ඒවා බලනවා. ලොකුම මං හිතන්නේ නිකන් අර කික් එක වගේ ආවේ මේ අර මේ ෆිල්ම් එකක් ආවනේ Day After Tomorrow අර World's End ගැන තියෙන movies ටිකක් ආවනේ Day After Tomorrow. එතකොට 2012 ඔය වගේ ටිකක් ආවනේ. එතකොට ඒ වගේදී මම දැක්කා ගොඩක් අර සයන්ටිස්ට්ලානේ මුලදීම මේක වෝන් කරන්නේ ස්පෙෂලි ක්ලයිමේට් සයන්ටිස්ට්ලානේ. ඇවිල්ලා කියන්නේ මෙහෙම දෙයක් වෙන්න යනවා කවුරුත් එහලව ගණන් ගන්නේ නැහැ හැබැයි. ඊට ජාන්තිමට යාලා කියන එකම තමයි වෙන්නේ. ඉතින් ඕක දැක්කම ඕක ගොඩක් හිතේ තිබුණා ඇයි මේ මිනිස්සු කියන ඒවා අහන්නේ නැත්තේ කවුරුත්. ඉතින් ඒක පොඩ්ඩක් හිතේ තිබුණා දැන් මේ වගේ දෙයක් ගැන අතන ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් නම් මිනිස්සුම බේර ගන්න පුළුවන් නේ වගේ දේවල් ටිකක් ඔළුවේ තිබ්බා. ඊට පස්සේ O levels වලදී මට මතකයි ගොඩක් මට ආසාවක් ඇති වුණා අර මේ අපි human systems ගැන ඉගෙන ගන්නවානේ මේ anatomy පැත්ත පොඩ්ඩක් ඉගෙන ගන්නවානේ. ඒත් එක්කම පොඩ්ඩක් ඒ පැත්ත ගැනත් curiosity එකක් ආවා. මට මතකයි දවසට අර picture book එකක් එහෙම ගෙදර තිබ්බා එක systems එහෙම තියෙන. ඉතින් ඔකට හරි ආසාවක් තිබ්බා. එහෙම තමයි මම හිතන්නේ පොඩ්ඩක් ඒ curiosity එක ආවේ. ඊට පස්සේ A levels වලට bio science කරන්න කියලා. ඉතින් ඒ පැත්තට එහෙම තමයි ආසාව ආවේ. ඔයා කියන ඒවා කවුරුත් ගණන් ගන්න නැති අර ඒ වගේ කෙනෙක් වෙන්න තමයි ඕනේ උනේ නේ. ඒ වගේ එකක් තමයි කියන්නේ අර නෑ කියන්නේ කවුරුත් ඒක වැඩි ගණන් ගන්න නැහැ. හැබැයි ගණන් ගන්න ඕනි.
ඒවනට ඇත්දියෙන් ඒකට පොඩ අරවට කියන්න පුළුවන් I was right කියන එකයි. I was right. ඔව් අර එයාගෙන සාමාන්‍යයෙන් ඕන මේ වගේ මූවි එකකට ඉග්නෝ කරන සයන්ටිස්ට් කෙනෙක් ඉන්නවා. එයා කියන දේ තමයි අන්තිමට හරියන්නේ. ඉතින් ඒක තිබ්බ අනික මම හිතන්නේ තව අනිත් එක ජුරසික් පාර්ක් මූවිස් වලින් සෑහෙන ඉන්ස්පයර් වුණා. ඒ වගේ සයිඩ් ඒ පැත්තෙන් තමයි ගොඩක් ඉන්ස්පිරේෂන් එක ආවේ ඇත්තටම. දැන් එතකොට ඒ බයෝසයින්ස් වලට ආපු හැටිනේ දැන් බයෝසයින්ස් වලට ආවට පස්සේ තව එතන ස්පෙෂලයිසේෂන්ස් ගොඩාක් තියෙනවානේ. ඒ ස්පෙસિෆිකලි මේ සබ්ජෙක්ට් එක තෝරගත්තේ. එහෙම ගත්තොත් දැන් බයෝසයින්ස් වලට ආවට පස්සේ ඇත්තටම දැන් අක්කහන යුනිවර්සිටි එකේදීනේ නේද? එතකොට දැන් යුනිවර්සිටි එකේදී ෆස්ට් 2 years වලදී අපි ඔක්කොම සබ්ජෙක්ට් ඒරියා ස්ටඩි කරනවානේ. එතකොට ඇත්තටම කිව්වොත් මේ ෆස්ට් 2 years වලදී ඔක්කොම හොඳට කරා ඇත්තටම. ඔක්කොටම ආසාවෙන් ගියා. අර එකක් විතරක් බැලන්ස් එහෙම කරේ නැහැ. මොකද සමහර ඇත්තටම මමත් දකින්න දෙයක් මේ ළමයි අර යුනිවර්සිටි එන්නෙම මම මේ ස්පෙෂලයිසේෂන් එක මේක කරනවා කියලා හිතාගෙන අර යාර ෆේමස් ඒවා පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඒක තමයි කරන්න කියලා හිතාගෙන තමයි එන්නේ. ඇවිල්ලා ඒකට අදාළ කෝසස් වලට වැඩිපුර කන්සන්ට්‍රේට් කරනවා. අනිත් ඒවා නැතුව ඒක මම දැකලා තියෙනවා. නමුත් එහෙම කරන්න හොඳ නැහැ කියන එක තමයි මගේ අයිඩියා එක. මොකද බයෝසයන්ස් අපි මොන ස්පෙෂලයිසේෂන් එක කරලා එළියට ගියත් අපි යන්නේ සයන්ස් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට. ඒතර අපි ජෙනරලි අපි හැම දෙයක් ගැන පොඩ්ඩක් හරි දැනන් ඉන්නේ. ඉතින් ෆස්ට් 2 years වලදී ඒ හින්දා හැම එකම හරි ආසාවෙන් කරා. කෙමිස්ට්‍රි, ප්ලාන්ට් සයන්ස් ඔක්කොම නියුක්ලියර් සයන්ස් වලටත් ආවා. හැම එකම කරා. ඉතින් මේ වැඩ ඔක්කොම කරා. ඉතින් එහෙම කරන් යද්දී මට එන්වයරන්මන්ට් සයන්ස් වලට ඇත්තටම ආසාව ආවේ මේ ගොඩක් ප්‍රැක්ටිකල්ස් වලින්. ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේදී හැම එන්වයරන්මන්ට් සයන්ස් වලට තිබ්බ ප්‍රැක්ටිකල්ස් ටිකක් අනිත් ඒවාට වඩා වෙනස්. දැන් අපි ඩිමෝග්‍රෆික්ස් ගැන ප්‍රැක්ටිකල් එකක් කරනකොට පොපියුලේෂන් පිරමිඩ්ස් ගැන මුලින්ම තියෙන එක. ඊට පස්සේ සොයිල් කන්ටැමිනේෂන් ගැන ඒ වගේ ප්‍රැක්ටිකල් එකක් තිබුණා. ඊළඟට තව ෆැක්ටරි විසිට්ස් ගියා, පියර් ISO ස්ටෑන්ඩඩ්ස් ගැන බැලුවා. ඔන්න ඔය වගේ ටිකක් තමයි තිබ්බේ. යන්නේ එන්වයරන්මන්ට් සයන්ස් වල තිබ්බ අර ලෙක්චර්ස් උනත් අර පොඩ්ඩක් අපි ඒව ගැන අර කටපාඩම් කරන්නම නෙමෙයි. පොඩක් ලෝකෙ ගැන දැනන් ඉන්න ඕනේ මොනවද වෙන්නේ කියලා. එතකොට අපේ සරවුන්ඩින් එකේ වෙන දේ තමයි මේ අපි ඉගෙන ගන්න ඇත්තටම වගේ එකක් තිබුණා. ඒකත් එක්ක මට පොඩ්ඩක් ඒ තිබ්බ දේවල් එක හිතුණා මේක හොඳයි කියන එක. අනිත් එක මට ඒ කාලෙත් මතකයි මේ මම අර පොඩ්ඩක් අර හෑන්ඩ් බුක් එකේම බලලා තිබ්බා ඒක ඔනර්ස් ඩිග්‍රීස් වල මොනවද තියෙන්නේ, ඒ වගේ කෝසස් මොනවද තියෙන්නේ කියලා එහෙම. ඒ කාලෙදිම මම ඔය දැනන් හිටිය එන්වයරන්මන්ට් සයන්ස් වල ඩිසාස්ටර් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක තියෙනවා කියලා. එතකොට මම ඇතරම රත්නපුරේ සාමාන්‍ය ෆේමස් මැණික් වලටයි ගම් වතුර වලටයි. ඉතින් පොඩි කාලේ ඉඳලා ගම් වතුර දැකලා තිබුණා. ඒකත් එක්ක තමයි ලොකු උනේ. ඉතින් මේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක පොඩි නිකන් තිබුණා ඉන්ටරෙස්ට් එකක්. දැන් ඒක ගැන ස්ටඩි කරන්න හම්බ වෙනවයි කියන එක එන්වයරන්මන්ට් සයන්ස් ඇතුලේ මම දැනන් හිටියා. සීනියර්ස් වගෙන් එහෙමත් දැනන් හිටියා. කතා කරලා තිබුණා. ඉතින් ඒක ගැන ලොකු ආසාවක් තිබ්බා. ඒ පැත්තෙන් රිසර්ච් එහෙම කරන්න මට ආසාවක් තිබුණා. ඒත් එක්ක තමයි මං හිතන්නේ මං third year honors degree selection යනකොට environment science වලට ගියේ. කොහොමද zoo department එකට යනවා කියලා කැමැත්තක් තිබුණා. ඒකෙත් number 1 දැම්ම environment science, ඊට පස්සේ zoology එහෙම තමයි ගියේ. environment science ආව. දැන් එතකොට දැන් අපි environmental science කියන දැන් කටේට අපි කිව්වොත් මේ මොකක්ද environmental sciences කියලා ටිකක් in depth කියොත් අපි එන්වයරන්මන්ටල් සයන්ස් කියන්නේ ඇත්තටම අපි ගත්තොත් ඒක ටිකක් අර මල්ටි ඩිසිප්ලිනරි ඩිග්‍රී එකක්. ඒ ෆීල්ඩ් එකක් ඇත්තටම ගත්තොත් ඒක ඒ එන්වයරන්මන්ට් සයන්ස් වල බවුන්ඩරි එක මොකක්ද කියලා කියන්න හරි අමාරුයි. දැන් ඒ කියන්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ පරිසර විද්‍යාව එන්වයරන්මන්ට් සයන්ස් වම මේ පරිසරය ගැනනේ. එතකොට එක්ක කන්සර්වේෂන් ගැන වෙන්න පුළුවන්. නැත්නම් ගොඩාක් වෙලාවට එන්වයරන්මන්ට් සයන්ස් වම කට්ටිය හිතන්නේ ක්ලයිමේට් චේන්ජ්. ඕක තමයි ෆේමස්ම ටොපික් එක. ඒකට මේ වගේ ලිමිටඩ් ඒරියාස් ටිකක් තමයි මේ කට්ටිය දන්නේ සාමාන්‍යයෙන්. හැබැයි ඊට වැඩිය ගත්තොත් ඇත්තනම ගොඩාක් ඇතුළට යන ෆීල්ඩ්ස් ගොඩාක් තියෙනවා. දැන් මට මතකයි දැන් මම ඉගෙන ගත්ත දේවල් වලින්ම කිව්වොත් ඕනම ෆීල්ඩ් එකකට කනෙක්ට් කරන්න පුළුවන් කොහෙන් හරි කොනක් එන්වයරන්මන්ට් සයන්ස් ඩිග්‍රී එක ඇතුලේ තියෙනවා. දැන් සයන්ස් පැත්තෙන්ම ගත්තොත් කෙමිස්ට්‍රි වල ගත්තොත් ඉකෝටොක්සිකොලොජි කියලා සබ්ජෙක්ට් එකක් අපි ස්ටඩි කරනවා. ඒ කියන්නේ කොච්චර කෙමිකල්ස් වලින් එන්වයරන්මන්ට් එකට තියෙන ඒ ඉම්පැක්ට් එක ගැන අපි ස්ටඩි කරනවා. ඊළඟට නියුක්ලියර් සයන්ස් පැත්තෙන් ගත්තොත් කොච්චර එන්වයරන්මන්ටල් ඉම්පැක්ට් එකක් තියෙනවද නියුක්ලියර් වේස්ට් වලින්, නියුක්ලියර් ටෙක්නොලොජි වලින්. ඒ පැත්ත ස්ටඩි කරනවා. එතකොට දැන් AI ටෙක්නොලොජි ඒ පැත්ත ගැන ගත්තොත් අපි ගොඩක් ස්ටඩි කරනවා. GIS යූස් කරනවා අපේ ප්‍රැක්ටිකල්ස් වලට.
එතකොට තව හයිඩ්‍රොලොජි සයිඩ් එක, එන්වයරන්මන්ටල් මොඩලින්, ඒ වගේ සයිඩ්ස් උත් ගොඩක් රිසර්ච් කරනවා. ඊළඟට ඇත්තටම ගත්තොත් දැන් ඒ සයන්ස්නේ දැන් අනිත් ඊට එහා අපි ගියොත් දැන් ඉකොනොමික්ස් පැත්තෙන් ගත්තොත් අපිට වෙනමම කෝස් යුනිට්ස් තිබ්බා එන්වයරන්මන්ටල් ඉකොනොමික්ස් කියලා. දැන් ග්‍රීන් ටැක්ස් එක හදන හැටි, ක්ලයිමට් ටැක්ස් එක හදන හැටි, ඒ සයිඩ් එක. එතකොට තව ආර්ට්ස් සෝෂියොලොජි පැත්තට ගත්තොත් දැන් මම මගේ අන්ඩර්ග්‍රැජුවේට් රිසර්ච් එක ඇත්තටම කරේ සෝෂියෝ ඉකොනොමික් ඉම්පැක්ට්ස් මේ ෆ්ලඩ්ස් වලින්, ගම් වතුරෙන්. එතකොට ඒකෙදී මම කමියුනිටි සර්වේ එකක් කරා, ස්ටේක් හෝල්ඩර් ඇසෙස්මන්ට් එකක් කරා. එතකොට ඒ වගේ දේවල් වලදී සෝෂියොලොජි සයිඩ් එකක් ටච් වෙනවා. මේ කොහොමද මිනිස්සුත් එක්ක හියුමන් සොසයිටි එකත් එක්ක ඉන්ටරැක්ට් කරන්න කියන එක. තව ඊටත් එහා ගත්තොත් දැන් මගේ බැච්මේට්ස්ලා කරපු රිසර්ච් වලින් ගත්තොත් ඒගොල්ලෝ ලෝ සයිඩ් එකටත් ගිහින් කරා, ක්ලයිමට් ජස්ටිස් පැත්ත. එතකොට මගේ එහෙම එක බැච්මේට් කෙනෙක්ගේ කෝස් සුපර්වයිසර් හිටියේ ලෝ ෆැකල්ටිගේ ලෙක්චරර් කෙනෙක්. ඒ සයිඩ් එකටත් ගිහින් තිබුණා. ඊළඟට තවත් ගත්තොත් මෙන්ටල් හෙල්ත්, කියන්නේ මෙඩිකල් සයිඩ් එකටත් ගිහින් මෙන්ටල් හෙල්ත් ඒ වගේ සයිඩ්ස් වලටත් ගිහලා රිසර්ච් කරනවා. දැන් ගොඩක් දැන් මම කරන රිසර්ච් එක ඇත්තටම මෙන්ටල් හෙල්ත් සයිඩ් එකට රිලේටඩ්. මම දැන් කරන්නේ ෆස්ට් රෙස්පොන්ඩර්ස් ලගේ මෙන්ටල් හෙල්ත් ගැන. එතකොට ඒ ඕනම සයිඩ් එකකට කනෙක්ට් කරන්න පුළුවන් දෙයක් එන්වයරන්මන්ට් සයන්ස් ඇතුලේ තියෙනවා. ඒ නිසාම එන්වයරන්මන්ට් සයන්ස් කියන්නේ මොකක්ද කියලා හරියට ඩිෆයින් කරන්නත් හරි අමාරුයි. මේක තමයි එන්වයරන්මන්ට් සයන්ස් කියලා කියන්න බෑ. ඒක තමන් කියන්නේ තමන් හුස්ම ගන්න දේ, කියන්නේ මේ තමන් හුස්ම ගන්න වාතය ටික, බොන වතුර ටික, මේ ඉන්න ලෝකේ තමන්ගේ පරිසරය, මේ ඕනම තැනක ඒ හැම දෙයක්ම ඉතින් ඒ ඔක්කොම ටික ගත්තාම ඉතින් වෙන ඉතුරු වෙන්නේ නැහැ නේ. ඉතින් ඒ හැම දෙයක්ම තමයි එන්වයරන්මන්ට් සයන්ස් කියලා කියන්නේ. ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් එතකොට ඊළඟට මම අහන්න හිටපෙකට ඇත්තටම මෙහෙම උත්තරයක් ගන්නත් බෑ. මොකද ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා මේ කොහොමද මේ ෆීල්ඩ් එකේ රිසර්ච් කරන්න කියන එක. දැන් එතකොට environmental sciences කියන්නේ අර ලොකු umbrella term එකක් වගේ එකක් නේ. ඒක හින්දා එතකොට ෆීල්ඩ් එකෙත් මිනිස්සු ඉන්නවා, මිනිස්සු එක්ක ගැවසෙන කට්ටිය රිසර්ච් කරන අය ඉන්නවා. දැන් ඔය වගේ කියන්නේ එතකොට මම හිතන්නේ මේ ප්‍රශ්නට උත්තරේ already හැම විදිහකටම පුළුවන්. කියන්නේ laboratory based research කරන අයත් ඉන්නවා. දැන් අපි හිතමු soil contamination, soil carbon, ඒ වගේ බලන ඒවා lab එකක් ඇතුලේ කරන ඒවා. එතකොට දැන් මම කරපු ඒවා වගේ කන field based research. එතකොට මිනිස්සුත් එක්ක interact කරන එහෙම එකක්. එතකොට conservation side එකෙන් research කරන කට්ටිය සත්තුත් එක්ක, ගස්කොළ එක්ක එහෙම ඉන්න අය. ඕනම විදිහකට පුළුවන්. දැන් environmental modeling පැත්තට ගත්තොත් computer එකක් ඉස්සරහින් ඉඳන් එහෙම කරන research. ඉතින් ඒ හැම දෙයක්ම තමයි. ඉතින් ඕනම විදිහකට research වලට involve වෙන්න පුළුවන්. තව policy making නේ. policy making හැම දෙයකටම. එතකොට දැන් ඊළඟට අහන්න ඉන්න ප්‍රශ්නටත් එතකොට ඒ වගේ අර ලොකු උත්තරයක් තියෙන්නේ මේ මොනවාද මේකෙන් අපිට හම්බ වෙන්න පුළුවන් රස්සාවල්. දැන් ඔකනේ කට්ටියට තියෙන ප්‍රශ්නේ මේ ඩිග්‍රී කරාම මොනවද අපිට තියෙන රස්සාවල් කියලා. ඉතින් සයන්ස් ඩිග්‍රීස් වලට එහෙම හරි මේක තමයි රස්සාව කියලා පෙන්වන්න එකක් නැහැ. දැන් මෙඩිසින් යන මිනිස්සු දොස්තරලා වෙනවා, එන්ජිනියරින් යන කට්ටිය එන්ජිනියර්ස් වෙනවා. ඒ වගේ සයන්ස් ඩිග්‍රී එකක් කියන්නේ ප්‍රොෆෙෂනල් ඩිග්‍රී එකක් නෙමෙයිනේ. ඒක ඇවිල්ලා career oriented degree එකක් නෙමෙයි. එතකොට ඔයාට තෝරගන්න පුළුවන්. දැන් මේ නංගි කිව්වා වගේ ඒක එච්චරකට ඩයිවර්ස් තැන්වලට බෙදිලා යනකොට ඒ කියපු ඕනෙම ෆීල්ඩ් එකකින් ජොබ් එකක් ගන්න ඔයාට පුළුවන් කියලා තමයි මම හිතන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ ඒක දැන් අර සයන්ස් ඩිග්‍රී එකකින් ඒ දෙන ස්කිල්ස් and capabilities ගත්තොත් ඒ ඕනම ඩිග්‍රී එකක්, ඕනම ජොබ් එකක් කරන්න පුළුවන් විදිහේ කැරක්ටර් එකක් අන්තිමට හැදෙනවා මිනිස්සෙක්ට. ඒ කියන්නේ ඒක සබ්ජෙක්ට් නොලෙජ් විතරක් නෙමෙයි. අර ඒකෙන් හම්බ වෙන අර thinking, critical thinking, analytical thinking ඕනම honors degree එකකින් ගත්තොත් ඒ හම්බ වෙන දේවල් වලින් මං හිතන්නේ සයන්ස් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් අනිත් අයට වැඩිය වෙනස් වෙන්නේ එතනින්. එතකොට යාලට ඕනම තැනකට ඩක්ට් වෙලා ඒ ජොබ් එක කරන්න, නැත්නම් ජොබ් එක හරි හයර් ස්ටඩිස් හරි ඕනම දෙයක් කරන්න යාර පොඩ්ඩක් කාගෙන කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මං හිතන්නේ සයන්ස් ඩිග්‍රී එකක් කරන එකෙන්. ඉතින් ඒක තමයි එතන තියෙන්නේ. ස්කිල්ස් උයි හැමදේමත් එක්ක තමයි. දැන් එන්වයරන්මන්ට් සයන්ස් වලට ස්පෙસિෆිකලිම ගත්තොත් ඇකඩීමියා පැත්තෙන් යනවා නම් ඉතින් හයර් এডুকেෂන් ඕනම විදිහකට යන්න පුළුවන්. PhD මාස්ටර්ස් ඒ විදිහට ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට කට්ටිය හිතන් ඉන්නවනේ මේ අර නැචරල් සයන්සස් වලට අඩුයි කියලා. ඒක එහෙම නෑ ඇත්තටම. ඒ කියන්නේ දැන් එන්වයරන්මන්ට් සයන්ස් වගේ ගත්තොත් අර කම්බිනේෂන් එකක්නේ ගොඩාක් ඒවා තියෙනවානේ. ඒකට ෆීල්ඩ්ස් ගොඩක් තියෙනවා. එතකොට ඒ වගේ ඕනම දෙයකින් තමන් කැමති පැත්තකින් තමට උනන්දුව තියෙන පැත්තකින් යන්න පුළුවන්. ඉතින් ඔකියුපේෂන්ස් ගත්තත් ඉතින් ප්‍රයිවට් සෙක්ටර් එකේ, පබ්ලික් සෙක්ටර් එකේ ඒ විදිහට හොයාගන්න පුළුවන් ඇත්තටම. ඒක අර
තමන්ගේ පැත්තෙන් පොඩි අර enthusiasm එකක් තමා තියෙන්න ඕනි මං හිතන විදිහට. ඒකයි ඉතින් අර ඩිග්‍රී එකක් තියෙන පමණින් ජොබ්ස් හම්බෙනවා කියලා එහෙම එකක් නෑ මොන ෆීල්ඩ් එකේවත් නෑ නැහැ. එතකොට ඒකට නෑ. තව ඩිවෙලොප් කරගන්න ඕනේ ಜಾති ගොඩක් තියෙනවා. සහ ඉතින් ඒකට ඔව් ඔව්. යුනිවර්සිටි එකේදී උදව් හම්බ වෙනවා. ඒ උදව් ඉතින් ඕගොල්ලෝ ගන්න ඕනේ. ගන්න ඕනේ. ඔව් ඒක තව කියන්නේ තමන්ගේ පැත්තෙන් skills develop කරගන්න ඕනි. ගොඩක් වෙලාට honors degree එකක් කරනවා නම් ඒක ඇතුලේ research වලින් ගොඩක් skills develop වෙනවා කෙනෙක්ගේ. තනියෙන් කොහොමද ඒකක් build කරගෙන යන්නේ කියන එක. ඊළඟට තව ඉතින් අර ඇතුලේ තව අපි කරන extra curriculars ඒ වගේ දේවල් වලින් build up වෙන ඒවා තියෙනවා. ඉතින් ඒ හැමදේමත් එක්ක තමයි. ඔව් මොකද මේ පොඩ්කාස්ට් එකට අදාළ නැහැ. හැබැයි මේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ අපි බැචලර්ස් කරන යුනිවර්සිටි එකෙන් තමයි අපිට මේ මාස්ටර්ස් PhDs හොයලා දෙන්නේ කියලා. එහෙම කවුරුත් හොයලා දෙන්නේ නැහැ. ඒක ඔයා හොයා ගන්න ඕනේ. ගන්න ඕනේ. එහෙම හොයා ගන්න ඕනි. ඒක අනිත් එක මේ තමන්ගේ අර උනන්දුව තමයි. කියන්නේ දැන් හැමෝම ඇකඩීමියා යන්න ඕනි කියලා එක්කුත් නැහැ. දැන් කෙනෙක් honors degree එකක් කරා කියලා හැමෝම හිතන නෑ honors degree එකක් කරොත් ඊළඟට තියෙන්නේ masters PhD කරන එක කියලා. එහෙමත් නෑ. දැන් අනික PhD ගත්තයි කියලා ඒගොල්ලොත් ඇකඩීමියා වලම ඉන්නවයි කියලා එක්කුත් නෑ. දැන් ගොඩක් ඉන්ඩස්ට්‍රි සෙක්ටර් එකේ entrepreneursලා විදිහට ඒ පැත්තට ගිහින් තියෙනවා PhDs තියෙන politics වල ඉන්නවා basically. so policy making පැත්තට ගිහින් තියෙනවා. ඉතින් ඒක තමන්ගේ තමයි decide කරන තමන්ට ඕනේ මොන තැනට යන්නද. එතකොට ඒකට ඕනේ qualification එක මොකක්ද? එතකොට skills මොනවාද? ඉතින් ඒක තමන් තමයි decide කරන්න ඕනේ ඉස්සරහට යනකොට. අනිත් එක University of Colombo ආවහම හම්බ වෙනවා කියලා එකකුත් නැහැ. කට්ටිය එහෙම හිතාගෙන ඉන්නවනේ Colombo University ආවහම එතකොට ඒ number 1 ranking හින්දා universities වලට යන්න හම්බ වෙනවා, scholarships හම්බ වෙනවා කියලා එහෙම නැහැ. ඉතින් ඕනම university එකක ඉඳලා තමන්ගේ skills develop කරගන්න පුළුවන් නම් ඉතින් ඒ opportunity එක තියෙනවා. එතකොට දැන් මොන හරි තියනවාද අර bachelor's degree එක අතරේ මොන හරි memorable moments මොන හරි නිකන් අර හොඳට හිතට වැදුන ඒවා? bachelor's degree එකේ ඔය third year fourth year තමයි හොඳට memorable covid ආපු හින්දා. ඒ කියන්නේ හොඳටම field visit එහෙම ගිහිල්ලා අර පොඩි fun එකක් ගන්න තිබ්බ කාලේ තමයි අපිට covid set උනේ. ඉතින් අතරම ගොත honors තේරුණාට පස්සේ අපි 10 දෙනා meet උනේවත් නැහැ. select වෙච්ච normal සැසට ඉතින් 10 දෙනා fourth year එකේ තමයි meet උනේ. third year එකේදී meet උනේ exam ලියන්න ඇවිල්ලා විතරයි. memorable මදේ මං හිතන්නේ research එක කරන්න ගියාම අර දැන් ඒකත් covid තියෙන කාලෙනේ කරේ. ඉතින් අර community survey එකක් කොහොමද මිනිස්සුන් හම්බෙන්නේ නැතුව කරන්න කියන එක හරි ලොකු ප්‍රශ්නයක් වුණා මට. ඒකට යන්න ඕනේ. ඉතින් මාස් දාගෙන අර ඔක්කොම ගාගෙන ඒවා තමයි ගියේ. ඉතින් ගිහිල්ලා ඉතින් ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා. මොකද මම ඒකෙදි මිනිස්සුන්ගේ එක්ස්පීරියන්ස් තමයි ස්ටඩි කරේ. ඒගොල්ලෝ කොහොමද ගම් වතුරට මූණ දුන්නේ. ඇත්තට මේ මිනිස්සු මේ මූණ දීලා තියෙන අමාරුකම් සමහර මිනිස්සුන්ගේ පවුලේ නැති වෙලා ඉතින් හරි ලොකු ට්‍රොමැටික් එක්ස්පීරියන්ස් තිබුණා. ඉතින් ඒව අහද්දී තමයි මට තේරුනේ මම කරන දේ කොච්චර ලොකු වැදගත්කමක් තියෙන දෙයක්ද. අර ඒක තමයි අපිව ඩ්‍රයිව් කරන්නේ මේක කරන්න ඇත්තටම. අර අත්හැරලා දාන්න හිතෙන වෙලාවල් වල උනත් අර මේ මිනිස්සු ඒ දෙන ඒ සපෝට් එක ඒ දේවල් එක්ක තමයි මතනේ රිසර්ච් එක මම හිතන්නේ ඕනම කෙනෙක්ට හොඳ එක්ස්පීරියන්ස් එකක්. මගේ එකේදී මට ඇත්තටම මේ data collection වලදී ගත්ත එක්ස්පීරියන්ස් එක සෑහෙන්න ලොකුයි. ඊළඟට ඉතින් සුපර්වයිසර් එක්ක ඩීල් කරගෙන මේ දේවල් කරනකොට ඇත්තටම මගේ සුපර්වයිසර් ප්‍රොෆෙසර් දීප්ති වික්‍රමසිංහ මැඩම් ලොකු සපෝට් එකක් දුන්නා ඒ දවස්වල. ඉතින් ඒක මම හිතන්නේ රිසර්ච් ඒ කරපු ඒ කාලේදී සෑහෙන හොඳ මෙමරි එකක් තමයි ඒක. ඔක්කොම එක්ස්පීරියන්ස් වලින් ගත්තා. දැන් ඊළඟට සයන්ස් කියන්නේ හැම වෙලේම එක්ස්පෙරිමන්ට්ස් ගොඩක් වෙලාවට වැඩ කරනවට වඩා වැඩ කරන්නේ නැති වෙලාවල්නේ තියෙන්නේ. දැන් මේ channel එක ගොඩක් කට්ටිය බලනවා. ඒ අතරින් අර ලොකු ප්‍රොපෝෂන් එකක් ඉන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා. එතකොට කොහොමද මේ වගේ setbacks වලට ඔයා මුහුණ දුන්නේ? කොහොමද ඒක හැන්ඩල් කරේ? සාමාන්‍ය සයන්ස් ඩිග්‍රී එකක් කරනකොට අප්ස් නෑනේ. අප්ස් වලට වැඩිය දැන් අප්ස් තියෙන්නේ 101යි නම් ඩවුන්ස් තමයි 99ක් තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අර ඒක ඇක්සෙප්ට් කරන එක තමයි පළවෙනිම දේ. කියන්නේ ෆේල් වෙනවා කියන්නේ තමන් ෆේල් වෙනවම නෙමෙයි අර පොඩ්ඩක් අර ස්ටෙප් එකක් පිටිපස්සට ගන්නවයි කියන එක විතරයි. මට ගොඩක් ඒ වගේ දේවල් මං හිතන්නේ එකක් ඔය රිසර්ච් කාලේදී වෙච්ච දේවල් තමයි. දැන් අර ටයිම් මැනේජ්මන්ට් කියන එක තිබුණා. ඉතින් දැන් ඒක අර එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි හදාගන්න දේවල් තමයි තියෙන්නේ. මොනකටද අපි ප්‍රයොරිටි දෙන්න ඕනි ඒ වගේ දේවල්. ඊළඟට අනිත් එක මං හිතන්නේ මේ ලොකුවටම හිතන්නේ
වාටත් ඇග්‍රිමෙන්ට් පුළුවන් වෙයි. අපිට තිබ්බ ලොකු ප්‍රශ්න තමයි ඒ කාලේදී පබ්ලිෂ් කරගන්නේ කොහොමද, peer review journal article එකක් පබ්ලිෂ් කරගන්නේ කොහොමද, ඔය එක මල ලොකුවටම තිබුණා. මොකද ඕස්ට්‍රේලියාව වල PhD එකට ඇප්ලයි කරද්දී ඒගොල්ලෝ Q1 journal publication එකක් ඉල්ලනවා. ඉතින් අපි වගේ පොඩි රටක මේ පොඩියට රිසර්ච් කරලා පොඩි ෆන්ඩ් එකකින් රිසර්ච් කරලා ඉන්න මිනිස්සු කොහොමද Q1 journal එක පබ්ලිෂ් කරන්නේ? ඒ වගේ ලොකු ප්‍රශ්න තිබුණා ඇත්තටම. ඒ වුණාට ඉතින් කොහොම හරි එකත් කරගත්තා. ඉතින් ඕපන් ඇක්සස් නෙමෙයි, නමුත් කොහොම හරි පබ්ලිෂ් කරගත්තා. ඉතින් අර ඒක අර පොඩ්ඩක් අර මං හිතන විදිහට ඒ වගේ දේවල් නැවිගේට් කරගන්න ඉතින් අර ඒක අතාරින්න නැතුව කරන එකම තමයි කරන්න තියෙන්නේ. වෙන ඒකේ ඉතින් අර අමුතු දෙයක් නෑ, මැජික් එකක් නෑ. අර හැමෝටම මේ ප්‍රශ්න එනවයි කියන එක දැන් ගොඩක් කලට දැන් මම ඔය ඉම්පෝස්ටර් සින්ඩ්‍රෝම් එකේ මාවම කරන්නේ මම මගේ අනිත් මේ කට්ටියත් එක්ක කතා කරනවා මම ෆේලිය එකක්ද කියන එක මම සමහරවිට මගේ සුපර්වයිසර්ගෙන් අහලම තියෙනවා ඔයගොල්ලෝ හිතනවාද මට මේක කරන්න බෑ කියලා. ඒතකොට එයාලා කියන හැම නෑ කියලා. අර අනිත් අයත් ඒ ප්‍රශ්නෙම ඉන්නවයි කියලා තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඒක ඒ කියන්නේ ෆේලි කියන රිජෙක්ෂන් කියන එකත් අර ප්‍රොසෙස් එකේම පාර්ට් එකක් කියන එක ඇක්සෙප්ට් කරලා යන්න තමයි ඉතින් තියෙන්නේ. අනිත් එක අපි අනිත් කෙනෙක්ගේ ජර්නි එකක් එක්ක කම්පෙයාර් කරන්න හොඳ නෑ. දැන් මගේ යාළුවා ඉන්නේ මෙතන, මම ඇයි මෙතන ඉන්නේ. ලයිෆ් ගෝස් වෙන්න පුළුවන් ඕනම දෙයක. ඉතින් ඒක අර තමන් ඒ යන ස්පීඩ් එකෙන් කරගෙන යන එක තමයි. දැන් මම මෙහෙම කිව්වද ඉතින් දැන් උනත් මොන හරි ප්‍රශ්නයක් කාමටක් ගාලා අප්සෙට් යනවා. ඉතින් ඒ වෙලාවට දැන් හැබැයි ඉස්සර වගේ අර ඩවුන් වෙන්නේ නෑ. දැන් දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. එක්ක පොඩ්ඩක් ඒ වැඩේ නවත්තලා එළියට ගිහිල්ලා පොඩ්ඩක් ෆ්‍රී වෙලා එනවා. නැත්තම් ඒ වගේම කවුරු හරි එක කතා කරනවා, එක්ක මෙන්ටල් වෙල් බීయింగ్ අර තියෙන මොකද සපෝට් සිස්ටම් එකක් බලනවා. අර ඒව ගැන අහන්න දැන් ලැජ්ජ වෙන්නේ නැහැ. දැන් ඉස්සර නම් ස්ට්‍රෙස් වුනහම කියන්නේ නැතුව අපි ඒක පොඩ්ඩක් හිර කරගෙන ඉන්නවා. කවුරු හරි මේක වැරදි විදිහට හිතයි අපිට අපි දුර්වලයි කියලා හිතයි කියලා. හැබැයි දැන් එහෙම නැහැ. දැන් කියන ඕපන්ලි කතා කරලා මොකද කරන්න පුළුවන් කියලා බලනවා ඒ වෙලාවට. ඒ වගේ දේවල් තමයි තිබුණේ. අනිත් එක තව ලොකුවටම සෙට්බැක්ස් ආපු දෙයක් තමයි ඔය PhD වලට ඇප්ලයි කරන කාලෙදී රිජෙක්ෂන්ස් තමයි වැඩිපුර එන්නේ. හැමදාම බලනකොට දැන් සාමාන්‍යයෙන් ඊමේල්ස් 10ක් ලියලා නම් ඔන්න එක්කෙනෙක් විතර මාසෙකට සැරයක් විතර රිප්ලයි කරන්නේ සුපර්වයිසර්ස්ලා. ඉතින් ඒ හරි ෆ්‍රස්ට්‍රේටිං බලන් හිටියාම දැන් හිතනවා මේ අර ගෝල්ඩ් මෙඩල්ස් තුනකුත් තියෙනවා, ෆස්ට් ක්ලාස් එකකුත් තියෙනවා. ඉතින් මේකද මට හම්බ වෙන්නේ වගේ එකක් එනවා. ඉතින් ඒක තමයි ඉතින් වෙන්නේ අතන. මොකද ගොඩක් කම්පිටිෂන් එක වැඩි ෆීල්ඩ් එක ඇතුලේ. ඉතින් ඒ වගේ වෙලාවට ඉතින් කොහොම හරි එකක්නේ හම්බ වෙන්න ඕනේ. ඉතින් හම්බ වෙන්න ඕනේ එක හරි වෙලාවට එයි කියලා ඉතින් කොහොම හරි අතාරින්න නැතුව කරන එක තමයි ඉතින් කරන්න තියෙන්නේ මම හිතන විදියට. තනි වචනකින් කියනවා resilience. Resilience, of course. Resilience and adaptability වගේ. ඒවා ඇවිල්ලා අර කිව්වා වගේ අර සයන්ස් ග්‍රැජුවේට් කෙනෙක්ට ඉබේට ඩිවෙලොප් වෙන ස්කිල්ස් තමයි. මම හිතන්නේ ඒක තමයි අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ හෙල්ප් වෙන්නේ කෙනෙක්ට ජොබ් එකකට උනත් ඇප්ලයි කරලා ඒ තැන අර මේ සස්ටේන් වෙන්න. මම හිතන්නේ ඒ වගේ අර දරා ගැනීම හැකියාව ඒක තමයි ගොඩක් මතන ඉම්පෝටන්ට්. දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් ඉස්කෝලේ යන ළමයි බලනවානේ මේක. දැන් එයාලට සයන්ස් වලට කැමති වගේ හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මොකක්ද තෝරගන්න ඕනේ ෆීල්ඩ් එක කියලා. දැන් සයන්ස් වල ගොඩාක් ಜಾති තියෙනවානේ. ඒතර ඒ වගේ අයට මොකක්ද දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක? මං හිතන විදිහට දැන් ගොඩක් වෙලාවට ලංකාවේ සයන්ස් කිව්වක මං කට්ටිය හිතන්නේ දැන් අර ඒලෙවල්ස් වලින් පස්සේ කෙලින්ම මෙඩිසින් හරි ඉන්ජිනියරින් හරි ඒ සයිඩ් එකට යන එකනේ හිතන්නේ. මම කියන්නේ මේක කෙනෙක්ට නෑ කියන්න පුළුවන්. නමුත් මං හිතන විදිහට කෙනෙක්ට බයෝ සයන්ස් හරි කියන්නේ සයන්ස් ඩිග්‍රී එකකින් අර ඊට වැඩිය ගොඩාක් ඩෝස් ඕපන් වෙනවා. ගොඩක් පැතිවලට ගොඩක් පාත්වේස් ඕපන් වෙනවා. අර මොකද දැන් අර අපි කිව්වා වගේ අර මෙඩිසින් ඉන්ජිනියරින් ඒ වගේ ඒවත් කියන්නේ කැරියර් ඔරියන්ටඩ් ඩිග්‍රීස්. එතකොට ඒ ඩිග්‍රී එක ඉවරුනහම ජොබ් එක ඒක තමයි හම්බ වෙන්නේ. නමුත් දැන් සයන්ස් ඩිග්‍රී එකක් වගේ කරාම ඕනම තැනකට යන්න පුළුවන්. ඕනනම් ජොබ් එකක් නැත්නම් ස්ටඩීස් වෙන රටකට යන්න හිතන් ඉන්නවා නම් ඒ ඔපචුනිටි එක හම්බ වෙනවා. එතකොට ඒ වගේ අර ප්‍රයිවට් සෙක්ටර්ද පබ්ලික් සෙක්ටර්ද අර ඒ වගේ Tamanට choice එකක් තියෙනවා කොතනටද යන්නේ කියලා. ඒ වගේ කවුරු හරි එහෙම අන්සර්ටන් ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ ඒ ලෙවල්ස් වලට සයන්ස් තෝරගන්න එක කරන්න ඕනේ. ඉතින් එතනින් එහාට මෙඩිසින් යන්න බැරි වුණා කියලා ඩිස්කරේජ් වෙන්නේ නැතුව සයන්ස් ඩිග්‍රී එකකට ගිහිල්ලා එතනින් Tamanට තියෙන ඔප්ෂන්ස් බලන්න. කියන්නේ සමහර සයන්ස් ඩිග්‍රී එකක් කරලා වුණත් අර මෙඩිසින් ඉන්ජිනියරින් ඒ තැන් වලට ගිය කට්ටිය ඉන්නවා ඇත්තටම. මමත් ඇත්තටම මගේ PhD එක කරන්නේ School of Medicine and Dentistry. ඒතර public health වල තමයි disaster management කියන subject එක තියෙන්නේ. ඒතර මම දැන්ට මගේ PhD එක කරන්න ඇත්තටම මගේ අනිත් colleaguesලා ඔක්කොම වගේ doctorsලා.
ඉතින් අර ඒගොල්ලොත් එක්ක කරනවා. අතර මෙඩිකල් ස්ටුඩන්ට්ස්ට මම ටීච් කරනවා. දැන් ටීචින් කරනවා. එතකොට ඒ සයිඩ් එකට උනත් යන්න පුළුවන්. ඒතර අර එක පාත්‍රය එකක් නෙමෙයි තියෙන්නේ. මම හිතන විදිහට සයන්ස් ඩිග්‍රී එකක් කරොත් ඒ වගේ අර අන්සර්ටන් කෙනෙක්ට ඒක හොඳ ඔපචුනිටි එකක් Tamanට ඕන දේ තෝරගන්න. විශේෂයෙන් දැන් අර අවුරුදු 2ක් විතර ඔක්කොම සබ්ජෙක්ට්ස් කරලා ඊළඟට Taman කැමති එක තෝරගෙන ඉස්සරහට යන්න මම හිතන්නේ ඒක හොඳ choice එකක් වෙයි කියලා මම හිතනවා. දැන් ඒතර ඉස්කෝලේ යන කට්ටියනේ. එතකොට දැන් දැනට යුනිවර්සිටිස් වල ඉන්න හෝ ඒ කියන්නේ සයන්ස් වලට මම දන්නවා සමහර ළමයින්ගේ ගෙවල් වලත් චුටි ලැබ් එහෙම තියෙනවා. මේ එහෙම කට්ටිය ඉන්නවා. ඒතකොට ඒ වගේ අර ඉස්සරහට සයන්ටිස්ට් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න කට්ටිය දැන් මොනවද ඩෙවලොප් කරගන්න ඕනේ ස්කිල්ස්? මං හිතන විදිහට ඒගොල්ලන්ට මුලින් කියන්නේ දැනට කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ඒගොල්ලෝ කරන ඩිග්‍රී එක හොඳට ස්ටඩීස් ඒ ටික කරගෙන යන එක. ඒ කියන්නේ එක්සෑම්ස් ඒ කියන්නේ ග්‍රේඩ්ස් මොනවා වුණත් වැදගත්. ඒක අර ඇකඩමික් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක අන්තිමට බලපානවා ඉල්ලන ජොබ් එකකට හරි හයර් ස්ටඩීස් හරි ඕන දෙයකට. එතකොට තමන් දැන් කරන ස්ටඩීස් ටික හරියට කරලා ඒක තමන්ගේ උපරිමයෙන්ම කරගන්න එක ගොඩක් ඉම්පෝටන්ට්. එතකොට ඒකෙන් තව ඉස්සරහට රිසර්ච් වගේ සයිඩ් එකකට යන්න ඉන්න කෙනෙක් නම් තමන් කරන රිසර්ච් වලින් පබ්ලිකේෂන්ස් තියාගන්න එක අඩුම තරමේ ඇබ්ස්ට්‍රැක්ට් එකක් හරි පබ්ලිෂ් කරගන්න පොඩ්ඩක් try එකක් දෙන එක ගොඩක් වටිනවා. ගොඩක් දැන් කොන්ෆරන්ස් තියෙනවා ඉන්ටර්නැෂනල් නැෂනල් ලෙවල් ඕන තරම් කොන්ෆරන්ස් තියෙනවා. එතකොට ඒ වගේ එකට ඇප්ලයි කරලා මම දන්නවා දැන් ෆස්ට් ඉයර් ළමයි ඉඳන් දැන් සමහර අය තමන් කරන ප්‍රොජෙක්ට්ස් වලින් ඇබ්ස්ට්‍රැක්ට්ස් දාලා පබ්ලිෂ් කරන ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක්. මොකද අතරමකත් අපි ඒව ස්පෙෂල් ඩිග්‍රී ආවට පස්සේ කරේ. දැන් කට්ටියට කලින් ඉඳන්ම කරනවා. ඉතින් ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක්. ඉතින් ඒ වගේ රිසර්ච් සයිඩ් එකට ඉන්ටරෙස්ටඩ් කට්ටියට ඒ වගේ ඔපචුනිටිස් තියෙනවා. නැති අයට ඉතින් තව පුළුවන් තව ඉන්ටර්න්ෂිප්ස් ඊළඟට වොලන්ටියර් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. කොහොම හරි ඔය හැම දෙයකින්ම මම හිතන්නේ කරන්න ඕනේ අර නෙට්වර්ක් එක ඩෙවලොප් කරගන්න එක. තමන් මේ ෆීල්ඩ් එක ඇතුලේ කොතනද තමන් එස්ටැබ්ලිෂ් වෙන්නේ. එතකොට තමන් කොතන කවුද දන්නේ තමන්ව. ඒ වගේ දේවල් හරි වැදගත්. මේ මොකද කියන්නේ දැන් කෙනෙක්ට දැන් හිතනවා මොකක් හරි ෆීල්ඩ් එක එක්ස්පර්ට් කියන්නේ මොකක් හරි එක්ස්පර්ටිස් වාට තියෙනවා. ඔයා මොන හරි ඔයාගේ ස්ටැටිස්ටික්ස් හරි ඒ වගේ මොකක් හරි දෙයක් දන්නවා. හැබැයි ඔයාව කවුරුත් දන්නේ නැත්නම් ඔයාට ඔපචුනිටිස් එන්නේ නැහැ. එතකොට ඔය කොන්ෆරන්ස් වලට එතකොට ඔය වොලන්ටියර් කරන ඒවට ක්ලබ්ස් වලට වෙන එළියේ තියෙන NGOs හරි ඕනම සොසයිටි එකකට ඒ වගේ එකකට ජොයින් වුණාම වෙන්නේ ඔයාව දන්න කට්ටිය වැඩි වෙනවා. එතකොට ඒ අයගෙන් ඔයාට ඒ through ඔයාට ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මොන හරි ඔපචුනිටිස් ආවොත් ඒගොල්ලෝ ඔයාව දැනුවත් කරනවා. එතකොට ඒත් එක්කම ඒ නෙට්වර්ක් එක හදාගෙන ඒකෙන් ලොකු ඔපචුනිටිස් ගන්න පුළුවන්. එතකොට ඒක හරි වැදගත්. ඊළඟට මම හිතන්නේ LinkedIn කියන්නේත් හොඳ ප්ලට්ෆෝම් එකක්. ඒකට විශේෂයෙන් ඒ වගේ ඉස්සරහට යන්න ඉන්න කෙනෙක්ට ඒ වගේම හොඳ රිසර්ච් ගේට් ප්‍රොෆයිල් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේ පොඩි සයන්ටිෆික් and ටෙක්නොලොජි පැත්තෙන් දේවල් ටිකකුත් කරගන්න පුළුවන්. හැබැයි හැම දෙයකටම වැඩිය මම හිතනවා දැන් කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි තමන්ගේ ස්ටඩීස් ටික හරියටම උනන්දුවෙන් කරන එක. ඒ වගේම යුනිවර්සිටි එක ඇතුලේ ගන්න පුළුවන් අනිත් එක්ස්පීරියන්ස් එක ගන්න එකත් වැදගත්. එක්ස්ට්‍රා කරිකියුලර්ස් තමන්ගේ ස්ටඩීස් වලට රෙලෙවන්ට් දේවල් වෙන්න පුළුවන්. ඒ එක්ස්ට්‍රා කරිකියුලර්ස් වලිනුත් ඒ තමන්ගේ පැත්තෙන් ඒ වගේ දේවල් හදාගෙන දැන් ඒ වගේ මෙඩල්ස් වලට යන්න පුළුවන් යුනිවර්සිටි එක ඇතුලේ. ඒවත් කරන එක ඉම්පෝටන්ට්. හැබැයි හරියටම ફોකස් කරලා ඒ ඩිග්‍රී එක හරියටම කරගන්න එක මේ වෙලාවේ යුනිවර්සිටි එක ඇතුලේ ඉන්න ඒ අර early career වගේ කෙනෙක්ට ගොඩක් ගැලපෙනවා. ඊළඟ ප්‍රශ්නේ මම මේකට කලින් දුන්නේ නැහැ. හැබැයි මේක හැම පොඩ්කාස්ට් එකක්ම අන්තිමට අහන එකක්. මොකද ඒක එක දවසක් ළමෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. අක්කේ දැන් අපි කියන්නේ හරි ඔයා මේක තමයි ඔයාගේ පැෂන් එක. දැන් ඒ වගේ කැමැත්තක් තියෙන කට්ටිය ඒක පස්සෙන් යනවානේ. එහෙම නැතුව දැන් මම කැමති දේ දන්නේ නැත්නම් මම කොහොමද ඒක හොයාගන්නේ? ඒක දවසක් ළමෙක් අහලා තිබුණා. ඒකෙන් සයන්ස් වලට විතරක් නෙමෙයි. එයා කැමති මොකද්ද කියලා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. එයා දක්ෂ දේ මොකද්ද කියලා තාම හොයාගෙන නැහැ. කොහොමද එයා ඒක හොයාගන්නේ? හොඳ ප්‍රශ්නයක්. මං හිතන විදිහට සාමාන්‍යයෙන් අර අපිට අර පොඩි කාලේ ඉඳන් අර පොඩ්ඩක් තියෙනවනේ අර moral drive එකක් වගේ දෙයක් නිකන් අර සමහරට ආස හිතෙන දෙයක් වෙන්න පුළුවන්, හොබි එකක් වෙන්න පුළුවන්. ඒ වගේ පැත්තකින් සාමාන්‍යයෙන් කෙනෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ පැත්තකටද මම නිකන් ඇදිලා යන්නේ වගේ කියලා. එහෙම දැන් කෙනෙක් මියුසික් වලට ගොඩක් දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට හැබැයි මම දන්නවා දැන් ලංකාව වගේ කන්ටෙක්ස්ට් එකක් ඇතුලේ ඒ වගේ පැත්තකින් ළමෙක්ට යන්න උනන්දු කරන ප්‍රමාණය ටිකක් අඩුයි සාමාන්‍යයෙන්. එක්කෝ ඔය සයන්ස් පැත්තට පොඩ්ඩක් තල්ලු කරන්න තමයි බලන්නේ ඇත්තටම. හැබැයි එහෙම නැතුව වෙන ඊස්තටික් සයිඩ් එකකින් ටැලන්ට් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් සමහර විට
අපි හිතන්නේවත් නැති දේවල් වෙන්න පුළුවන්. දැන් ඔය මෝටර් මෙකැනික්ස් වගේ කට්ටිය ඉන්න පුළුවන්. පොඩි කාලේ ඉඳන් අර ඒ වගේ අර පොඩි පිස්සු තියෙන කට්ටිය ඉන්නවනේ. එතකොට ඒ සයිඩ් එකෙන් වුණත් ඒ Tamante අර තියෙන අර පිස්සුව තියෙන සයිඩ් එක වුණත් Tamanට ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න ඉස්සරහට යන්න පුළුවන් ෆීල්ඩ් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න එක සහ ඒවට තියෙන ඔපචුනිටිස් හොයලා බලන්න පුළුවන්. දැන් ටෙක්නොලොජි ගොඩක් දියුණුයි. එතකොට Tamanට තියෙන ටැලන්ට් එකත් එක්ක මොනවාද ඉස්සරහට යන්න පුළුවන් පාත්වේස් කියන එක කෙනෙක්ට හොයලා බලන්න පුළුවන්. ඒතකොට ඒක හරියන්නේ නැත්නම් එහෙනම් මම මොකද්ද ඩිවෙලොප් කරගන්න ඕනේ ටැලන්ට් එක මට තියෙන දේවල් එක්ක මොකද්ද මට කරන්න පුළුවන් කියන එක හොයලා බලන එක වැදගත්. මොකද දැන් ඇත්තටම පොතේ අයි තියෙනවා අපි ඒ කාලේ හිටියට වැඩිය දැන් කට්ටියට ගොඩක් ඒ ෆැසිලිටිස් තියෙනවා. Tamanට මොනවද කරන්න පුළුවන් කියලා හොයලා බලන්න. ස්කිල් ඇසෙස්මන්ට්ස් ඔන්ලයින්ම කරගන්න පුළුවන් ගොඩක් ඒවා. ඉතින් අර ඒ වගේ දේවල් වලින් පුළුවන් Tamanට ඉස්සරහට යන්න පුළුවන් සයිඩ් එක ස්පෝර්ට්ස් වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක්. හැබැයි ඒ කරන දේ උපරිමයෙන්ම කරන එක හරි වැදගත්. එතකොට ඒ පුළුවන් දේ උපරිමයෙන්ම කරන එක ස්පෝර්ට්ස් නම් ඒක හරියට මේකට ඇටෙන්ෂන් දීලා කරන එක. වෙන මියුසික් හරි ඩාන්සින් හරි ඒ වගේ ස්කිල් එකක් නම් ඒක මාස්ටර් කරගන්නේ කොහොමද? නැතු අර හැමදාම දන්න ටික දැනගෙන එක තැන ඉන්න නෙමෙයි. අලුත් දේවල් මොනවද ලෝකෙ වෙන්නේ කියලා දැනගෙන ඉස්සරහට යන්න දැන් ඕන තරම් රිසෝසස් තියෙනවා. තිය පාවිච්චි කරලා ඒක අන්තිමට Tamanටම හොයාගන්න පුළුවන් වෙයි. ඒ වගේ දේවල් වලින් මම හිතන්නේ. හොඳ උත්තරයක්. ඉතින් මේ මගේ ප්‍රශ්න ටික ඉවරයි. thank you so much නංගි මේ ඉන්ටර්විව් එකට ආවට. මේ දැන් බලාගෙන ඉන්න අයට ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයගොල්ලෝ දන්නවා හැමදාම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් මට ඊමේල් එකක් එවන්න. ඉතින් මේ වගේ එපිසෝඩ් එකකින් ආපහු ඊළඟ සතියේත් හම්බෙමු.